නිෂ්පාදන අනුව ක්‍රියාකාරකම් භාවිතය දීලා දෙනවා. නිෂ්පාදනයේ සහ බී වලට අර කියපු දේවල් කොහොමද භාවිත වෙන්නේ? රයිට් ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ. හරි පුතේ මේ ගාන හදන්න ඔයාලට ක්‍රියාකාරකම් පදනම් පිළිවෙල කරනවා භාවිත කරන්න ඕනේ. එතකොට ඒක භාවිත කරනකොට පියවර ටික ඉගෙන ගන්න ඕනේ. ඒකත් එක්ක මම ඔයාලට මේ ගාන හදන විදිය කියලා දීලා ඒ ගාන හදන්න එන්න වෙන විදිය පියවර ටික මම ස්පෙෂලි 1 by 1 කියලා දෙනවා. රයිට්. එතකොට මේකේ පළවෙනි ස්ටෙප් එක මොකක්ද? පළවෙනි පියවර මොකක්ද? පුතේ පළවෙනි පියවර තමයි ස්ටෙප් 1 එක පියවර 1. පියවර 1 මොකක්ද? පියවර 1 තමයි ක්‍රියාකාරකම් සහ පිරිවැය සංචිත නැත්නම් පිරිවැය සමූහයන් අවබෝධ කර ගැනීම. දැන් මම මේ අලුත් ඒ වගේ ඉංග්‍රීසි වචන පොඩ්ඩක් ලියනවා. ඉතින් ඔයාලට මම හිතනවා ඒක හොඳයි කියලා. හරිද? මොකද ඉස්සරහට යනකොට මේක ඕනේ වෙනවනේ. නිසා ඒ වාට පොඩි කාලයක් වැඩි වෙයි. හිතනවා ඒක වාට වැලියු එකක් වෙනවා කියලා. හරිද? පරි ඉස්සරහට තේරෙයි මම කියපු එකේ වැදගත්කම. අපිට නිකන් කරලා දාලා ඉවර කරලා දාලා ඉතින් නිකන් සිංගල් විතරක් කියලා ඉන්න පුළුවන්. ක්‍රියාකාරකම් සහ පිරිවැය සමූහයන් නැත්නම් පිරිවැය සංචිත කියලා කියනවා. හරිද? පිරිවැය සමූහයන් නැත්නම් සංචිත. සංචිත. අපි කියනවා කස් පූල්ස් කියලා. රයිට්? කස් පූල්ස්. රයිට්? පිරිවැය නාටකාගේ වගේ. පිරිවැය තටාක. හරි ස්විමින් pool ඒ වගේ කස් පූල්ස්. මොකද්ද? මේවා අවබෝධ කර ගැනීම පළවෙනි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පුතේ ඔයා දැනගන්න ඕනේ මේකේ තියෙන මොනවද? මේකේ තියෙන ක්‍රියාකාරකම් මොනවද කියලා. රයිට්? මේකේ මොනවද තියෙන ක්‍රියාකාරකම්? මොනවද මේකේ තියෙන්නේ? මේකේ තියෙන ක්‍රියාකාරකම් ಜಾති ටිකක්. මොකද්ද? යන්ත්‍ර සූදානම් කිරීම. හරිද? යන්ත්‍ර සූදානම් කිරීම එක ක්‍රියාකාරකමක් වෙනවා. යන්ත්‍ර සූදානම් කිරීම එක ක්‍රියාකාරකමක්. ඊට පස්සේ කියනවා තත්ත්ව පරීක්ෂා. තත්ත්ව පරීක්ෂා කියන්නේ තව ක්‍රියාකාරකම්. තත්ත්ව පරීක්ෂා. ඊළඟට පුතේ අමුද්‍රව්‍ය හැසිරවීම. අමුද්‍රව්‍ය හැසිරවීම කියන්නේ තව ක්‍රියාකාරකම්. අමුද්‍රව්‍ය හැසිරවීම කියන්නේ තව ක්‍රියාකාරකම්. ඊළඟට යන්ත්‍ර ක්‍රියාකරවීම කියන්නේ තව එකක්. යන්ත්‍ර ක්‍රියාකර වීම. කියන්නේ තව එකක්. හරිද? ඔය තමයි පළවෙනි පියවර. එහෙනම් අපි මුලින්ම ක්‍රියාකාරකම් ටික හඳුනාගත්තා. ක්‍රියාකාරකම් ටික අයිඩෙන්ටිෆයි කරා. ඊළඟ එක පියවර 2. හරිද? ඊළඟ එක පියවර 2. මොකද්ද පියවර 2? පුතේ පියවර 2 තමයි මොකද්ද? පිරිවැය මෙහෙවන්නම් හඳුනා ගැනීම. පිරිවැය මෙහෙවන්නම්. ඒක මොකද්ද? අපි ඉංග්‍රීසි වලින් කියනවා cost drivers. driver ආර කෙලවන්නේ driver යතුරු මහත්තයා. ඒ වගේම පිරිවැය drive කරන්නේ. පිරිවැය එලවන් යන්නේ. කියන්නේ පිරිවැය මෙහෙවන්නේ. පිරිවැය වෙනස් වෙන්නේ මොකක්ද? මෙන්න මේ ක්‍රියාකාරකම් වලට යන පිරිවැය වෙනස් වෙන්නේ මොකක් නිසාද? ඒ තමයි පිරිවැය මෙහෙවන්නම් කියන්නේ. හරිද? අපි මේකට කියනවා හේතුව සහ ඵලය අතර සම්බන්ධය. උදාහරණ ගන්නන්න යන්නේ නැහැ මම. හරිද? මේ කියන්නේ මොකද්ද? මේකට අපි කියනවා හේතුව සහ ඵලය අතර සම්බන්ධය. cause and effect income කියලා කියනවා. effect impact කියලා කියනවා. සමග සම්බන්ධය. right? එහෙම වෙන්නේ ඇයි? right? එහෙම වුණත් මෙහෙම වෙන්නේ ඇයි? මේ කියන ක්‍රියාකාරකම් වල පිරිවැය වෙනස් වෙන්නේ ඇයි? ඇයි? කියන්නේ මොනවද? යන්ත්‍ර සූදානම් කිරීම වෙනස් වෙන්නේ මොකක් නිසාද? යන්ත්‍ර සූදානම් කිරීමේ වාර ගණන. යන්ත්‍ර සූදානම් කිරීමේ වාර ගණන නිසා. හරිද? යන්ත්‍ර සූදානම් කිරීමේ ක්‍රියාවේ තියෙන මේක වැඩි වෙන්නේ ඇයි? යන්ත්‍ර වාර ගණන නැත්නම් සෙටප්ස් ගණන. හරිද? තත්ත්ව පරීක්ෂා වෙනස් වෙන්නේ ඇයි? තත්ත්ව පරීක්ෂා වෙනස් කරන්නේ පරීක්ෂණ වාර ගණන. හරිද? පරීක්ෂණ වාර ගණන ඉතින් පරීක්ෂණ වාර ගණන වෙනස් වුණොත් වෙනස් වෙනවා. right මේ තියෙන්නේ මෙහෙම නෝනේ මෙතන මල්ලිය. අමුද්‍රව්‍ය හැසිරීම වෙනස් කරන්නේ. අමුද්‍රව්‍ය එහා මෙහා කළ වාර ගණන. right එහා මෙහා කළ වාර ගණන. යන්ත්‍ර ක්‍රියා කරවීම වෙනස් වෙන්නේ මොකද? යන්ත්‍ර පැය ගණන. යන්ත්‍ර පැය වෙනස් වුණාම වෙනස් වෙනවා. අන්න මොනවද පුතේ? තමයි cost drivers නැත්නම් පිරිවැය මෙහෙවන්න. අන්න ඔයා පිරිවැය මෙහෙවන්නන් හඳුනා ගන්න. ඊළඟ පියවර 3. මේ බලන්න. පියවර 3 මොකක්ද? පියවර 3 තමයි. පියවර 3 තමයි මොකද්ද? ක්‍රියාකාරකම් අනුපාතය ගණනය කිරීම. ක්‍රියාකාරකම් අනුපාතය. ක්‍රියාකාරකම් අනුපාතය ගණනය කිරීම. හරිද? ඒකට අපි කියනවා cost per cost driver කියලා. cost per cost driver. ඒ කියන්නේ පුතේ මෙහෙවන ඒකකයකට පොදු කාර්ය අනුපාතය. මෙහෙවන ඒකකයකට පොදු කාර්ය අනුපාතය. හරිද? එක ක්‍රියාකාරකමකට ඒ කියන්නේ මුළු පොදු කාර්ය අරගෙන ඒ අර මෙහෙවන්නනකින් බෙදලා බලනවා. එක යන්ත්‍ර සකස් කිරීමේ වාරයකට පොදු කාර්ය කීයද? එක පරීක්ෂණ වාරයකට පොදු කාර්ය කීයද? හරිද? අමුද්‍රව්‍ය එහා මෙහා කරපු එක වාරයකට කීයද? දැන් මේකට පුතේ අපිට නිකන් කරන්න බෑ. මොකද කරන්නේ? අපි ෂෙඩියුල් එකක් ගහන්න ඕනේ. අපි මේකට වගුවක් ගහ ගන්න ඕනේ. ඒ වුණත් අපි වගුව ගහමු. හරිද? ඒ වගුවේ අපි පිරිවැය වල ටික දාලා මේ විදියට දෙක පටන් ගමු. හතරකට ගහ ගන්න ඕනේ. මේක ඕනේ අපිට ක්‍රියාකාරකමට. මේකයි මේක දීලා අරගත්ත එක. හරිද? මේක ඕනේ අපිට ක්‍රියාකාරකමට ඊට පස්සේ මේක තුනකට බෙදන්න. තුනකට බෙදන්න.
ක්‍රියාකාරකම් පළවෙනි එක ක්‍රියාකාරකම් හරිද ඊට පස්සේ පිරිවැය කියන්නේ පොදුකාර පිරිවැය ඊට පස්සේ පිරිවැය අපේ මෙහෙවන්න පිරිවැය මෙහෙවන්න ඒකක ඒ කියන්නේ ඒකේ කීයක් හරිද ඒකේ කීයක් ඊට පස්සේ මේක මෙහෙවන ඒකකයකට පොදුකාර අනුපාතය මෙහෙවන ඒකකයකට පොදුකාර පිරිවැය අනුපාතය හරිද මොනවද ක්‍රියාකාරකම් ටික ක්‍රියාකාරකම් හතරයි හරිද යන්ත්‍ර සූදානම් කිරීම ඊළඟ තත්ත්ව පරීක්ෂා අමුද්‍රව්‍ය හැසිරවීම ඊට පස්සේ යන්ත්‍ර ක්‍රියා කරවීම හැසිරවීම යන්ත්‍ර ක්‍රියා කරවීම හරිද දැන් මේක තියෙන පිරිවැය දාන්න මුළු පිරිවැය කීයද මේ මෙතන මේක ලක්ෂ 3යි මේ ගාණේ තිබුණේ මොකද මම මේ කරේ ගාණේ දීලා තියෙන්නේ ලක්ෂ 3යි 240000යි 240000යි ඊට පස්සේ අමුද්‍රව්‍ය හැසිරවීම කීයද 360000යි ඊට පස්සේ යන්ත්‍ර ක්‍රියා කරවීම කීයද ලක්ෂ 3යි හරිද ලක්ෂ 3යි ඊට පස්සේ පිරිවැය මෙහෙවන ඒකක මොනවද ඒක? ඒ කියන්නේ අර ඒකම දැන් මේ ගානේ ලස්සනට දීලා තියෙනවා එක්සැම්. ඔයා බලාපොරොත්තු වෙන්න එපා එක්සැම් එකේ හැමදාම මෙහෙම දෙයි කියලා. ඔයාලා මෙහෙම පුදන්නේ නැහැ හැම වෙලාවෙම. එක්සැම් එකේ වෙනස් කරන්න විදියක් තියෙනවා. වෙනස් කරන්න පුළුවන් විභාග. එතකොට සූදානම් කිරීමේ වාර ගණන. සූදානම් වාර කීයද? සූදානම් වාර මම මෙහෙම ඉවර එහෙම ලියන්න ඕනේ නැහැ. මම මේ ලියනවා මේ පළවෙනි වතාවිත තේරුම් ගන්න. හරිද? සූදානම් වාර. තත්ත්ව පරීක්ෂා. එතකොට පරීක්ෂා වාර කීයද? පරීක්ෂා වාර ගණන. පරීක්ෂා වාර 800. අමුද්‍රව්‍ය හැසිරවීම යන්නේ අමුද්‍රව්‍ය එහා මෙහා කළ වාර ගණන. රයිට්? අමුද්‍රව්‍ය එහා මෙහා වාර කීයද? 1200. හරිද? 1200. ඊට පස්සේ යන්ත්‍ර ක්‍රියා කරවීම යන්ත්‍ර පැය කීයද? 10000. යන්ත්‍ර පැය 10000. තේරුණාද? යන්ත්‍ර පැය 10000. දැන් මොනවද නේද මොකද්ද? මේකෙන් බෙදන්න. මේ ලක්ෂ 3 බෙදන්න 150යි. දැන් මේ අතර මේ අමාරුද? මේ ගණනුම අමාරුද? මේ අමාරුව දෙන්න ඕන ගහන්න ඕනේ. හරිද? පොස්ටිං අමාරුව ගහන්න ඕනේ. දැන් අදින සෝෂල් මීඩියා වල මම පෝස්ට් කරනවා. මේ අමාරුයි දෙන්න ඕනේ. එහෙම අමාරු නෑ. මේක හරියට ඔයා මේ ලොජිකලි මේක තාර්කික ඉගෙන ගත්තොත් මේක තමයි ආසම විෂය වෙන්නේ. හරිද? මේක අමාරු නෑ අතර. මේක අර මේ ඔළුවට කඩපාඩම් කරන විෂය නෙවෙයි මේ මොළයට දාගෙන ඔළුවේ ඉඳලා වැඩි එකම ගන්න. හරිද කීයද මේ? ලක්ෂ 3 150ෙන් බෙදන්න. ලක්ෂ 3 150ෙන් බෙදන්න වරුත් වෙනවා. වරුත් වෙනවා කීයද? 2000යි රයිට්? 2000 කියන්නේ මොකද්ද මේ? මේ එන්නේ 2000 මොකද්ද? එක වාරයකට හොඳේ 2000යි එක් වාරයකට. මම මෙහෙම ලියන්නේ පළවෙනි එකේ ඉඳන් බබා උකුම් මගේ මේව නම් බලාපොරොත්තු වෙන්න එපා අපි මේ පේපර් කරනකොට. හරිද? ඊට පස්සේ කියන්නේ පස්සේ ඉක්මනට පේපර් කරගෙන යනවා කියලා. මේ වෙලාවේ නලවනවා. අනිත් වෙලාවෙ එහෙම බෑ. බාහිර පුතු වෙන්න බෑ. ඒකයි. හරිද? දැන් මේ වෙලාවේ උඩට දා ගන්න වෙන තියරිය. 240000 එක බෙදන්න. සමහර බයික් ළමයි පොඩක් කම්මැලි ඉතින්. අන්නත් එපේ. 240000 800 බෙදුවම කීයද? 300. 300 ඒ මොකද්ද? එක් වාරයකට. රයිට්. අපි නෑ. එක් වාරයකට. ඊට පස්සේ අමුද්‍රව්‍ය හැසිරවීම මේ 360000 බෙදන්න කීයද? 360000 බෙදන්න 1200. වරිනවා ඒ 300. වරිනවා 300යි මොකද්ද මේ? ඒත් එක් වාරයකට. ඊට පස්සේ යන්ත්‍ර ක්‍රියා කරවීම ලක්ෂ 3යි. ඒක බෙදන්න ලක්ෂයෙන්. නෑ 10000යි සෝරි. කීයද? ඒකට ඉන්නේ 30යි නේ. 30යි මේ මොකද්ද? එක් පැයකට. දැන් මෙහෙම ලියන්න ඕනේ විභාගෙදී එහෙම ලියන්න ඕනේ. හරිද? ඔන්න ඔයාලට එනවා මේ ෂෙඩියුල් එකේ. එහෙනම් තුන්වෙනි පියවර හරිනේ. තුන්වෙනි පියවරේ අපි මොකද්ද කිව්වේ මේ? මෙහෙවන ඒකකයකට පොදුකාර අනුපාතය ගන්න ඕනේ. ක්‍රියාකාරකම් අනුපාතය ගණනය කරන්න. ක්‍රියාකාරකම් ටික තියෙනවා පිරිවැය තියෙනවා. පිරිවැය මෙහෙවන ඒකක ගන්න රයිට්. තියෙනවා ඒකේ බෙදුවම එනවා එක වාරයකට නැත්නම් මේ එක මෙහෙවන දෙයකට එන ගාණ කීයද? හරිද? ඒ තමයි ඔන්න පියවර 3. ඒතර මේ මෙතන තමයි පියවර 3 මම කරලා තියෙන්නේ. රයිට්? ඔන්න පියවර 3 වඩ කරලා තියෙනවා. පියවර 3 කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ එන්න පියවර 4ට. හරිද? එන්න පියවර 4ට. පියවර 4ට එන්න. පියවර 4 නැත්නම් අන්තිම පියවර මොකද්ද? අන්තිම පියවර මොකද්ද? අන්තිම පියවර තමයි එක් නිෂ්පාදිතය සඳහා පොදුකාර්ය පිරිවැය වෙන් කිරීම. ඕකා වෙන් කිරීම. රයිට්? ඕකා වෙන් කිරීම. දැන් ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න ඔයාලට මේකේ තියෙනවා ಜಾති දෙකක් නේ. නිෂ්පාදිතය A නිෂ්පාදිතය B නිෂ්පාදිතය කියලා දෙකක් තියෙනවා. රයිට්? මම ඒකට තුටි වගුවක් ගහනවා. මේ ඔක්කොම වගුව ගහනවා. ඔයාලා මේක ලේසියට හරියට නෝට් කරගන්න. මේක දෙකට බෙදනවා. එක පැත්තක වර්කින් එක කරන්න, වැඩි කරන්න. අනිත් පැත්තේ උත්තරේ ගන්න. හරිද? එතන මට මේකෙම හදන්න පුළුවන්. වෙනම මම ගන්න මේකම ටික කරන්න පුළුවන්. මේ වගේම ටික කරන්න පුළුවන්. දැන් පුතේ මේකේ මේ ಜಾති 4යිනේ. හරිද? ක්‍රියාකාරකම් ಜಾති 4යි. එතකොට ඒක පළවෙනි එක යන්ත්‍ර සූදානම් කිරීම මම කියුවේ මේක මට ටික කරන්න පුළුවන්. තත්ත්ව පරීක්ෂා. රයිට් තත්ත්ව පරීක්ෂා ඊට පස්සේ අමුද්‍රව්‍ය හැසිරවීම. ඊළඟට යන්ත්‍ර ක්‍රියා කරවීම. දැන් මේ බලන්න
එක වාරයකට කීයද 2000යි රයිට් එක වාරයකට 2000 එක වාරයකට 300 එක වාරයකට 300 හරිද එක පැයකට 30යි මේ බලන්න ඒ නිෂ්පාදිතයේ යන්ත්‍ර සූදානම් කිරීම ඒ නිෂ්පාදිතය වෙනුවෙන් යන්ත්‍ර සූදානම් කරන්න කොච්චර ඒගොල්ලෝ වෙහෙස වෙලා තියෙනවද මේක යන්න බෑ මෙරි මේ ගන්න තියෙන ඒ නිෂ්පාදිතය මේ සූදානම් කිරීමේ වාර ගණන 30යි මේකට 120 මේ බලන්න මේ හැම එකේම මේක සමානයි නේ වාර ගණන සමානයි මේ කියන්නේ මොකද්ද මේ හොඳට මේ තේරුම් ගන්න මේ කියන්නේ මොකද්ද මුළු ආයතනයේ මේකට කියපු වාර ගණන 150යි හරි මේකට තව නිෂ්පාදිතය තියෙන්න පුළුවන් මේකේ දෙකයි තියෙන්නේ එතකොට නිෂ්පාදිතය කියන්නේ අර මොන කේතලියද රයිට් සම්මත කේතලිය හරිද රයිට් ස්මාර්ට් කේතලිය හරිද රයිට් එතකොට මේ 150 කියන්නේ මුළු වාර ගණන හැබැයි අපි ඒ නිෂ්පාදිතයට දාන්නේ මොකද්ද ඒකට විතරක්ම ඒ නිෂ්පාදිත જાතිය හදන්න විතරක්ම කියපු වාර ගණන ඒ කියන්නේ එකක් හදන්න නෑ ඒ නිෂ්පාදිත සියල්ලම ඒ කියන්නේ ඒ නිෂ්පාදිත කොච්චර අහලා තියෙනවද මේ තියෙනවා මේ බලන්න ඒක තියෙනවා විතරක් හදුවා කියලා මේ එකක 20000ක් හදලා මේ එකක 20000ම හදන්න අපි මේ කියන්නේ අයනම් 2000 වැඩි කරනවා මොකෙන්ද මේ යන්ත්‍ර සූදානම් කිරීමේ වාර ගණන මේකේ 30යි මේකේ 30යි මේකේ 120යි අන්න මේක 30යි මේකට 120යි තේරුණාද තත්ත පරීක්ෂා මේ බලන්න තත්ත පරීක්ෂා ඒ නිෂ්පාදිතයේ 200යි ඊකට 600 මේකට 200යි මේකට 600 තේරුණාද අමුද්‍රව්‍ය හැසිරවීම මේ බලන්න අමුද්‍රව්‍ය හැසිරවීම එහා මෙහා කරපු වාර මේ මෙතන 300යි මෙතන 900 තේරුණාද මෙතන 300යි මෙතන 900 හරිද ඊළඟ අන්තිම එක යන්ත්‍ර බය මෙතන 6000යි මෙතන 4000 තේරුණාද මෙතන 6000යි මෙතන 6000යි මෙතන 4000 අන්න දැන් එනවා මොකද්ද දැන් ඔයාලා එනවා බලන්න 2000 වැඩි කරන්න 30 කීයද 2000 30 වැඩි කරාම එතන එනවා 60000 300 වැඩි කරන්න 200 කීයද එතන එනවා 60000 හරිද 300 වැඩි කරන්න 300 කීයද එනවා 90000 30 වැඩි කිරීම කීයද 6000 කීයද 180000 180000 2000 වැඩි කිරීම 120 240000 240000 300 වැඩි කිරීම 600 කීයද 180000 හරිද 300 වැඩි කිරීම 900 කීයද 270000 හරිද 30 වැඩි කිරීම 4000 කීයද 120000 120000 රයිට් ඔන්න එනවා දැන් ඔක්කොම මේ මෙතන 60000යි මෙතන 60000යි මෙතන 90000යි මෙතන 180යි කීයද 390000 මේ 390000 රයිට් 810000 හරිද 810000 දැන් මේ දෙකම එකතු කරාම කීයක් එන්න ඕනේ 1200ක් එන්න ඕනේ ගාණ කියනවා පොදු කාර්ය වේවැ මිලියන 1.2යි ඔන්න දැන් ඔයාලා හදාගත්තේ මොකද්ද මේ ඒ නිෂ්පාදිතය යන මුළු පොදු කාර්ය දැන් ඒකද මේ අහන්නේ නෑ ඒකක එකට යන ගාන එහෙනම් ඒකක ගන්න කියන්න මුලින් ඒකක ගන්න කීයද ගාණ තියෙනවනේ දැන් මම මුලින් කිව්වා රයිට් ඊට පස්සේ මේ වගේ වෙනස් ආයෙත් සර් මේක කොහෙද කිව්වා කීයද 20000 හරිද මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ටෙලිග්‍රෑම් ගෲප් එකේ අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද අහන්න මම මේ වෙලාවට උත්තර දෙන්න නැති වෙයි හැබැයි උත්තර දෙන්න ඕනේ උත්තර දෙන්න 5000 පර්සනලි අහන්න වඩා ගෲප් එකේ මානේ ඒකක 20000 හරිද පර්සනල් මැසේජ් එකක් 20 ගෲප් එකේ මැසේජ් එකක් විශ්ින්න නැතා මේ ළමයිලා දෙකේ ඒක හොඳ වෙන්න පුළුවන් දැන් ගන්න නම් ඒකක ABC පිළිවෙල ඒ කියන්නේ ක්‍රියාකාරකම් ABC කියලා කියන්න ඕනේ නැහැ ඒකක පොදු කාර්ය කිව්වත් හරි හරිද මේ විදිහටනේ හදන්නේ හරිද ABC විදියට ගන්න කීයද 390000 බෙදීම 20000 කීයද 19.5යි 810000 බෙදීම කීයද 5000 කීයද 162යි 162යි එහෙනම් මේ තමයි මොකද්ද මේ තමයි ඒකක පොදු කාර්ය පිළිවෙල රයිට් මේක විතර දාන්නේ නැහැ වගේ මුළු පිළිවෙල දාන්න මුළු පිළිවෙල දාලා මේක තේරෙනව නේද රයිට් මම ආයි ඉවරලා කියලා දෙන්න ඒ නිෂ්පාදිතය B නිෂ්පාදිතය රයිට් ඒ නිෂ්පාදිතය B නිෂ්පාදිතය රයිට් හරි උඩට උඩ නැහැ ඉතින් ගන්න එක ඊට පස්සේ මේක දින මොකක්ද මේක දිනවා ඍජු අමුද්‍රව්‍ය පිළිවෙල රයිට් ඍජු අමුද්‍රව්‍ය තමයි ඉංග්‍රීසි වල ලියන්න ගත්තම ඒ සිංහල අපේ ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍යයෙන් සිංහල සුවම භාවිත කරන්නේ ඉංග්‍රීසි මම ඒක ලෙවල්ස් ටිකයි කරන්නේ සිංහලෙන් ඉතින් මම ඉංග්‍රීසි කරනවා සාමාන්‍යයෙන් ප්‍රශ්න වල ඉංග්‍රීසි කරන්නේ නැහැ දැන් තමයි සිංහල බලන්නේ වෙන මොනවා ඉංග්‍රීසි කරද්දී ඉංග්‍රීසි ෆයිනල් ඉංග්‍රීසි ජාර්ඩින් ඉංග්‍රීසි ඉංග්‍රීසි ජාර්ඩින් ඉංග්‍රීසි බිස්නස් කැපිටල් ඉංග්‍රීසි ECC වල ස්කිල්ස් ලෙවල් එකේ පර්ෆෝමන්ස් මැනේජ්මන්ට් ඉංග්‍රීසි වලින් කරනවා ඊපස්සේ ෆයිනල් ඉන් ඇඩ්වාන්ස් ෆයිනාන්ෂියල් මැනේජ්මන්ට් කරනවා ජාර්ඩින් කොපරේට් ලෙවල් එකේ ඇඩ්වාන්ස් මැනේජ්මන්ට් ඇකවුන්ටිං ඇන්ඩ් ෆයිනාන්ස් කරනවා ෆයිනල් ලෙවල් එකේ ස්ට්‍රැටජික් ෆයිනාන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඔක්කොම ඉංග්‍රීසි සහ මම මෙතන ගියා මීටින් වල ඔක්කොම ඉංග්‍රීසි තමයි ඉස්සරහ තියෙනවා දැන් තියෙනවා ඒකේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි තමයි කරන්නේ ලියවෙන සිංහල ලියවෙන්නේ අතරම ක්ලාස් එකේ නැගිට එක්සම් පොඩ්ඩක් කරලා ඉස්සර අතරම මෙහෙම නෙවෙයි ඉස්සරදී මම අතර මුතුන් තරගවලට කියලා දෙනවා රයිට් දෙක උඩ මොකක්ද උදේ ඒ නිෂ්පාදිතය සහ B නිෂ්පාදිතය අපි මුළු පිළිවෙලේ දැන් මුළු පිළිවෙලේ පොදු කාර්ය පිළිවෙලට කලින් මොනවද තියෙන්නේ ඊට කලින් ඍජු පිළිවෙල තියෙනවා හරි ඍජු පිළිවෙලට ඔයා ගන්න මේකේ තියෙන මේ ඍජු අමුද්‍රව්‍ය පිළිවෙල ඍජු ශ්‍රම පිළිවෙල ඒව ටික ගන්න ඒ ටික ගන්න ඊට පස්සේ මෙතන හදන්න ඍජු අමුද්‍රව්‍ය පිළිවෙල හරි ඍජු ශ්‍රම පිළිවෙල ඊට පස්සේ පොදු කාර්ය පිළිවෙල දැන් අන්තිමට ගන්න මුළු පිළිවෙල අන්තිමට ගන්න මුළු පිළිවෙල ඍජු අමුද්‍රව්‍ය පිළිවෙල කියන්නේ මේ 420යි 700
මෙතන 420යි 700. 420යි 700. මෙතන 180යි 260යි. 180යි 260යි. පොදු කාර්යය මේ 19.5යි 162යි. 19.5යි 162යි. දැන් ගන්න මුළු පිරිවැය. ඔබගේ මේක 619යි 0.5. ඊට පස්සේ 1122යි. ඔන්න නම. තේරුණාද? ඕක මේ ගානේ හදන්නේ. දැන් ඔයාලා මතක නැහැ කොහොමද කරේ? මම ඔයාලට පෙන්නුවා අන්තර් ගාන පිරිවැය තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒකේ තියෙන ප්‍රශ්නේ අපි පොදු කාර්ය පිරිවැය ඔක්කොම එකම පදනමකින් හැම එකම වෙනස් වෙනවා කියලා හිතනවා මේ පදනම. පැය ගන්න. හරි ඒක ගන්න. හරි පිසුදානේ එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ක්‍රියාකාරකම් පදනම් කරගත් පිරිවැය කරේට අපි ABC වලට ආවයක් UDBS පස්සේ කරනවා. ඒක කරන්නේ පළවෙනි ක්‍රියාකාරකම් මොකද්ද? මේවල ක්‍රියාකාරකම් සහ පිරිවැය සමූහය නැත්නම් පිරිවැය සංචිත බස් පූල්ස් හටාගේ හඳුනගන්න. ඒක මේ තමයි මේ ගානේ තියෙන විදිහට ක්‍රියාකාරකම්. ඊට පස්සේ ඒකට පිරිවැය මෙහෙවන්න. මේක මොකද්ද? මේක කොහොමද මේක මොකක් නිසාද වෙනස් වෙන්නේ? හේතුව සහ ඵලය. මේක වෙනස් වෙන්නේ මේවල තමයි. අන්න ඒක. ඊට පස්සේ අපි හොයාගන්න මොකද්ද? මෙහෙවන ඒකකයකට පොදු කාර්යයක් කරනවා. මේ පොදු කාර්ය ටික අරගෙන බෙදලා හොයා ගන්න එකකට පොදු කාර්ය කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එක්කෙන් නිෂ්පාදිතයට අදාළ සදා පොදු කාර්ය අපි වෙන් කරනවා. ඒක වෙන් කරන එක තමයි අපි අන්තිමට කරන්නේ. ඒතකොට එහෙම කළා අපි අන්තිමට ඒකේ මුළු පිරිවැයක් හොයාගන්නේ. මොකද්ද? මේක තමයි. අතන මේක ඉගෙන ගන්න තියෙන්නේ. මේ තමයි පියවර 7. ඔක තමයි එහෙනම් මොකද්ද? ක්‍රියාකාරකම් පදනම් කරගත් පිරිවැයක. ඊට පස්සේ මම ඔයාලට පොඩි ප්‍රායෝගික උදාහරණයක් දෙන්නම්. ඊට පස්සේ එකක් බලන්න.